89 account එක ඔට්ටුවට දානවා. account එකක් දචං ඔට්ටු දාලා තියෙන්නේ ඉන්නේ නැත්තම් ගහනවා කියලා දෙනවා කියලා. ඈ? ඕයි. කාටද බං ඒ වැදුනේ? පිට ටුටු. පැනලුත් දාලා හෙඩ්ෂොට් වල මොහොතක්ද බං ඒ? උඹලා දැක්කද එනමියාව? අර account එක දෙනවා කියප එක වරේ වීදුරුට ලොබියට වරේ. දැන් මෙයාට එනමියෙක් ඉන්නවා කියලා මෙයාට පේන්නේ නැහනේ. බොයි පේන්නේ නැහැ. දැන් මචං පොඩ්ඩක් ඉදපන්. ඕඹලා. මෙහෙම වෙන්නේ කොහොමද බ්‍රෝ? ටුටු කවුද ඉන්නේ කොල්ලා? ඔබ මේ ඌට නහරි නහයක් දීලාවද්ද දන්නේ නැහැ වන්නේ ටුටු මෙහෙවරෙන් බලන්න. ප්‍රූෆ් දීලා ගහයිලු. එන්නකො කියන්න බලන්න. එන්නේ එක්කන් එන්නකො. මේ ඌ ගැහුව නැත්තම් විරිදුට උඹ විරිදු පැත්තක තියලා මල් සින්දුවක් කියන්න ඕනේ හද හරිද? අයිඩිය එක දෙන්න පුළුවන් නම් කොල්ලගේ. මෙයා මේ මිස්ටර් H2i මේ කොල්ල ටීම් කෝඩ් එකට ආවනේ බා. මේ කොල්ල ටීම් කෝඩ් එකට ආව නේද බොයිස්? ටීම් කෝඩ් එකට ඇවිල්ලා ගියා බා. අරික්කක් දැම්මා. හෙලෝ සුද්දා ඇහෙනවද? හෙලෝ පාස්. කලින් ඇවිල්ලා ගියානේ ටීම් කෝඩ් එකට. හෙලෝ ඇහිලා ගියානේ ඌ බා. H2i පැනල්ලු ඈ කොල්ලෝ කනෙක්ෂන් අවුල්ද? සිග්නල් පොඩ්ඩක් අවුල් වෙනවා අනිත් එක. කොහෙද ඉන්නේ? ලංකාවේ නෙමෙයිද? ලංකාවේ. උඹ රට ඉන්නලු කියන්නේ අර ටුටු ඇවිල්ලා. කවුද? ටුටු. මං ආනේ රට ඉන්නවා. කොහෙද ගියේ? කොහෙද හිටියේ? ඈ? කොහෙද රට? හෙලෝ අයියෝ මු රට ඉඳලා ලංකාවට ඇවිල්ලා සිග්නල් ගේස් බා. මේ මේට වයින්වාල උතර මේකයි. එළලවා කොහෙද ගිහපු රට? කොහෙද? ඔයා රට ගියා කිව්ව දැන් කොහෙද ගියේ රට? මං ගියේ මේ මෝල්. ඈ? මෝල්ඩිව්ස්. මෝල් කියන්න එපා මල්ලි හරිද? දැන් අරු රටල උඹ ලංකාවේ උඹලා දෙන්න බොරු මයිරිසි දාන්න එපා. නෑ ඉතින් මගේ ප්‍රොෆයිල් එක බලන්න මම ඉතින් මම තාත් ඒකද? එල මචං මොකද්ද ඩිවයිස් එක? X6 එක. ඈ? X6 එක. XS එකක්. හරි. අගන්නද? ඕකේ බ්‍රෝ හදන්නකො බලමුකෝ තත්ත්වය. මොන ෆ්ලැග් එක දෙනවා. චැට් එකේ විදිනවනේ පැනල් ඇයි මල්ලි එහෙම පැනල් කියන්න ඔයාලට? මේමයි ගහලා තියෙනවා ඉතින් ඇත්ත කියන්නේ මේ පැනල් ගහලා තියෙනවා. ගහලා තියෙනවා ගේම ගහන්නේ නෑ රියල් ගාතේ. ඒ කියන්නේ ඔයා පැනල් ඔය ෆෝන් එකට දාලා තියෙනවා. නෑ ඒකට දාලා නෑ ඇන්ඩ්‍රොයිඩ් එකට දාලා ගන්න. මොකක්ද දාපු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක? මගේද? ඔව්. A02. ඒකට පැනල් දාලා ඔය account එකෙම ගහලා තියෙනවා. ඔව් මේකෙන් ගහලා තියෙන දැන් ගන්නවට මම කොට දාන්න මම ගන්න X6 එකේ. එහෙනම් හෙඩ්ෂොට් දාන්න නැතුව ගහන්න පුළුවන්ද? නෑ පොඩි ඉර තුනම කරානේ ඉතින් දැක්කම මාස්ටර් මල්ලේ දැන් ඉතින් හරි බලමු මැච් එක ගහලා හරි බ්‍රෝ බලමුකෝ දාලා බලමුකෝ
හරි නේද? එහෙනම් බොයිස් ලයිව් එකෙන් 4 දෙනෙක් රෙඩි වෙන්න. හෙල්මට් දාන්න එපා. වොල්ෆා EP ඇන්ඩ්‍රු හයාටෝ සෝනියා ෆ්ලෑෂ් දාන්න එපා. දැන් මෙයා පැනල් ගහලා තියෙනවලු. හරිද? නැතුවත් ගහන්න බලවල්ලු. මම දන්නේ නෑ. අපි බලමු මැච් එකක් මැදට වගේ යද්දී කොහොමද ප්ලේයින් කියලා. හරිද? කෙවින් කියලා එකක් දාගෙන ගහනවා බං. කවුද බං ඒ? යාර කෙවින් කියන්නේ කවුද? කියන එකක් අය. උගේ යාළුවෙක්ද? උගේ යාළුවා උගේ ගිල්ඩ් එකේ එකක්. මේ ගිල්ඩ් එකක්ම බහැලානේ බං ඉන්නේ. උන් කොහෙන්ද බං ආවේ? ඔන්න හිතන ඔද වීලොක් කරයදනේ. උන් හතරද මන් දන්නේ නැහැ බං මේ බලහන්කො බං. හතර දෙනාම සූර්යෝ තුන් දෙනාම සූර්යෝ. මූ ලොයෙත් ගහනවා. ලොයෙත් ගහනවා. ඔට්ටුවක් දානවා. මගේ account එක ඔට්ටුවට දානවා. මූ ගැහුවේ නැත්තම් මූ ගහනවා කියලා. level 89 account එක ඔට්ටුවට දානවා. මේ HY ගැහුවේ නැත්තම් ඒ HY කන්න HY ගහනවා. පල්ලි මැච් එක කනවා. පළවෙනි මැච් එක කනවා දෙවෙනි මැච් එක ඉඳලා ගහනවා. තුන්වෙනි මැච් එකේ මම කනවා. හරි දැන් ඔයා ඔට්ටුව දාලා තියෙන්නේ කන්ෆර්ම් ඈ? ඔට්ටුව කන්ෆර්ම්. giveaway එකක් දෙන්න ඕනේ account එක. මම ඇවිල්ලා ඉන්නේ මචං අර දැන් කස්ටෝස් 777 මල්ලි ඉන්නේ ස්පෙක් එකේ. පළවෙනි මැච් එක යනවා. account එකක් දචං ඔට්ටු දාලා තියෙන්නේ. දින්නේ නැත්තම් ගහනවා කියලා දෙනවා කියලා. අඩ ඔබ සුපිරි කොල්ලෙන්නේ බං. සල්ලි තියනවා වගේ කොල්ලට. ඒගේ ඉෆෙක්ට් එක ලොයෙත් මාරු කරන මාස්ටර් අය. හරි හරි අපි බලමු. ගයේ අපා ඉස්සරයි ගහවා. ඈ? මේ කොහෙන්ද බබා වැදුනේ? දාන්න පිටිපස්සේ එන්නේ අනේ මම. පිටිපස්සෙන් එන්න විදියක් නැහැ. දෙක ඔන්න බලන්න. බා දන්නද මම රවුන්ඩ් 3යි බලන්නේ. අම්මට සිරි එහෙම එකයි එන අසාධාරණ. එහෙම නම් මම මැරෙනවා. එහෙනම් බෑ. ඔටෝ කැමරා. එහෙම නම් අවුල්. හරි හරි ඔයා account එක දෙන්න හින්දාම බලනවා. හරි ඉන්නකො. හරි හරි බලමු. බලන්න. SQL ලොල් එක කියලා දාලා. ඒ කොහෙන්ද බලන්නේ? දාපා වගේ කරා. අබුල්වා. තමයි මං කියවනේ තුන තමයි. හරි හරි දෙකට එකයි බ්‍රෝ දෙකට එකයි. නෑ මගේ ස්ක්‍රිප්ට් එක විදිහට කොල්ල ගහනවා දැක්කනේ. එක දෙක කනවා. තුනේ ඉඳන් ඔයා මුලින්ම කිව්ව එකක් කනවා කියලා. හරිද? අනිත් හැබැයි මේ ඌ ගහන්නේ කාටවත් වදින්නේ කාටවත් වගේ සීන් යන්නේ බා. ඌගේ මූණ ඉස්සරහිට එපේකට ගහපු එක ගිහිල්ලා අර වම්මත පැත්තේ පිටිපස්ස හිට එපේකට නේ බා වැදුනේ. අර දැන් අන්තිම එකට ගහන්න කලින්. අන්න ඒවනම් පොඩ්ඩක් මචං කේස් හොඳේ. දැන් ඌම පිළිගත්ත පැනල ගහලා තියනවා කියලා. ඔල්ල දස්සා කියලා දානවා ටුටු එළබන් ඇත්තටම ටුටු දස්සා තමයි. මට සිරි අර මේ එනිමි ටික නම් පට්ට හાર્ඩ් බම් මේ උන් තුන් දෙනා නම් කතා වෙලාද කොහෙද ගහන්නේ ඈ සත්තු වගේ. දැන් අමාරු ප්ලේස් එකකට ඇවිල්ලා ඉන්නේ. ඉන්දුවක් කියන්න ඕනේ කවුන්ට් ගිව් එකක් තියෙනවා. අඩෝ මෙහෙම කොල්ලෝ මචං ඉන්න රටක් බං. පරිත්‍යාගශීලී බං. ඒ උඹ මචං ගම් වතුරට ආධාරයකුත් කරාද බං? ඈ? ඕයි! ආටද බං ඒ වැදුනේ? කොහෙන් ගියේ? මචං ඒ ෂොට් නම් මට නම් බෑ එහෙම ගහන්න.
බව දැකලත් දැන් එහෙම ගාන එක කර අතන අරහෙ නැමිලා හිටපු එකේ ටොක් ගාලා එකක් බයන් අපි අවතක්සේරු කරන්න හොඳ නෑ මැච් එක බලමු අර අරුට වැදිච්ච ෂොට් එක නම් සස් හොදේ. ඒක මම 100,000ක් පණ අර මොකද්ද කියන්නේ? කියනවා මචං. ඒ අර අත්තන අරහෙ ගියප එකට එකපාරට ටොක් ගාලා මම ඌව දැක්කෙත් නෑ බං. ඌ කොහමද බං ඌව දැක්කේ? තඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා වගේ. ඩෙසර්ට් පාර මචං පොර දුර ඉඳලම ගහනවා මට. පිට් ටුටු. අපි එන්නි පැත්තේ ඉන්න කොල්ලෝ 4 දෙනා ගැන විශ්වාසය තියලා ඉමු බොයිස් හරිද? යාරේ කොබන් ඒ රිස්පෙක්ට් කිව්ව එක. අචා ඌට තිබ්බ විශ්වාසය මල දැක්කද මචං? නැත්තම් 89 මේ කවුන්ට් එකක් උකස් තියනවද බං කාට හරි? ඈ උකස් තියන වගේ තමයි account දුන්නට ඔබ ගන්නවා බං ආයෝ. මොකෙන් ගොඩලා ගන්නවද කියලා? බං එහා පැත්තේ ඉන්න කොල්ලෝ ටික ගැන විශ්වාසයක් කියලා තියෙනවා. ඒ කොහෙන්ද බම් වැදුනේ? සමාවෙන් ඔච්චරලා කියලා තියෙන සවුන්ඩ් ඔෆ් මයික් ඔෆ් කරගෙනනේ බොයි. අලු මෙන්නම කොහෙද බම් මේ ඇවිල්ලා ඉන්නේ? මේව නම් මචං මෙහෙම වදිනවා නම් බං අර රියල් ගහපු කොල්ලගේ ප්ලේනුයි මෙයාගේ ප්ලේනුයි බලන්නකෝ. මෙයා ගහන iPhone XS කින් අර මල්ලි ගහුව iPhone XR එකකින්. කොහමද ප්ලේන් වල වෙනස? හා Lucky boss after long time මොකද වෙන්නේ? හොඳින් ඉන්නවද? Double kill. වැඩක් නැහැ ඉතින් ඈ now to do. වෙන මින්න කරක් දාන්නවලු. අඩෝ එහෙමත් තියන්නේ නැද්ද? ඒ IT බන් දැන කොහම ගහන්නේ? ඔව් පැනල් 10000ක් සුවර් මෙහෙම වදිනවා නම් ඉතින් බන් මූව ටුටු ගෙන්නන්න මීට කලින්නේ නේද බන්? මෙහෙම ගහනවා නම් ප්ලේයර් කෙනෙක් බන් මූව යවනවා ජාත්‍යන්තර මට්ටමට. උඹ දැක්කතර වෙයා හවුස් එක පිටිපස්ස හිටපු එක හොයන් ගිහලා ගහපු හැටි.
මූ ඒත් විශ්වාස කරන්නේ නැහැ නේ මූ ගහන්න පැනල් එකක් කියලා. අර account එක දෙනවා කියප එක මෙහෙම වරේ. ඌත් නැහැ. අපි එහා පැත්තේ කොල්ලෝ ටික ගැන විශ්වාසයක් තියාගෙන ඉන්නවා. පැනලුත් දාලා හෙඩ්ෂොට් වල මොහොතක්ද බං ඒ? බල දැක්කද එනමියාව? මොන පම්කී ෂොට් එකක්ද බං ඒ කුණු හරපේට කඩට? මූ දන්නවා මචං එනමි ඉන්න තැන දන්නවා කොල්ලා. මූ දන්නවා එනමි ඉන්න තැන. දැන් CS රෑන්ක් එකක් වගේ සීන් එකක් යන්නේ. බෝවා. හරි නේද ටුටු ඉල්ලන් කනවා. ටුටු ඔබත් ආයි ලයිව් එකට ගිහිල්ලා ඉතින් ඉන්න එපා හරිද? ළමයි අවසාන මැච් එක හරිද එනමි. උඹලගේ අතේ ගේම තියෙන්නේ හරිද? හැබැයි මචං පැනල් දාලත් මෙහෙම ගහ ගන්න බෑ කියන්නේ වැඩක් නෑ පැනල් ගහලා. ඇත්තම කතාවනේ. පැනල් ගහලත් මේම ගහන්න බෑ කියන්නේ. මේ හැකියාව කියනවා නම් බං මූ මගේ ලයිව් එකට එන්න ඕනේ මීට කලින්. හරිද මේ හැකියාව නම්. යන්න මල්ලි රෂ් එකට බයද? මූ දන්නවා ලස්සනට එන්න ඉන්න පැත්ත බං. අවසාන මැච් එක බොයි. අර account එක දෙනවා කියප එක වරේ වීදුරුට ලොබියට වරේ. අය කතා දෙකක් නැහැ. කොහොර account එක දෙනවා කියප පොර ඌ ලොබියනොත් ගිහිල්ලා ඕවරි දා. අර සෙට් එක respect හරිද? අර account එක දෙනවා කියප එක මෙහෙ වරේ. බයිලා නම් ගහන්න එපා පුකෙන් ගැහුවා ඔළුවෙන් ගැහුවා කියලා මට ඔය අර Astro 777 ද Citizen 777 ද level 89 account එක දෙනවා කියපු ඩයල් එක. එන්නකෝ. රියල් ප්ලේයින් වුණත් මන් දන්නේ මට නම් පට්ට සැකයි ඒක හපිදිය. මං අය කතා කරන්නේ මට ඌ ඊට පස්සේ වදයක් වෙන ඔළුව කුරුවල් වෙනවා මේ එක එකගේ බදන් අහලා. ටුටු වරෙන් ලොබියට වරෙන් පොරොන්දු නම් පොරොන්දු ඈ. පොරොන්දු. හරිද? මම බොන්නේ මේ එහෙම. වරේ. එච්චර ගහලා එනමි ටික රෙස්පෙක්ට් ඈ. උඹලට මම රෙකෝඩින් එකක් පෙන්නනවා උඹලා රෙකෝඩින් එක හරිද මම ආයෙ මගේ ලයිව් එකට යනවා මම මේ මල්ලිව සැකයි කියලා විතරයි කියන්නේ හරිද සැකේට මම ප්‍රූෆ් පෙන්නන්න යන්නේ කොහොමද මම මගේ ලයිව් එක මම බලන්නේ මම ගන්නේ ලයිව් එක ඕන්න බලන්න හොඳට අවධානයෙන් බලන්න කට්ටිය හරිද ඕන්න බලන්න මේ මැච් එක මෙයා මෙතනින්ම යනවා හරිද දැන් මෙයාට එනමියෙක් ඉන්නවා කියලා මෙයාට පේන්නේ නැහනේ බොයි පේන්නේ නැහැ දැන් මචං පොඩ්ඩක් ඉදපන් මූ අරු එක ෆයර් එකක්වත් දුන්නෙත් නැහැ දැන් සාමාන්‍යයෙන් බං අපි ඔහම පිටිපස්සෙන් ගියොත් අපි ගැස්සෙනවා මේක කස්ටම් එකක් එනමි කොහොමද පිටිපස්සෙන් ඇවිල්ලා ඔතන ඇවිල්ලා රැඳිලා ඉන්නේ මෙයාට ගහන්න ඒක වෙන්න බෑනේ අපි ගහන්නේ අර පඩිපෙල්ලෙන් උඩට ගිහිල්ලා එතනින් හතර දෙනා ඉන්නේ දැන් මේ ආපු එනමියා හරි ඌ බලු වැඩක් කරන්න ආව නම් පිටිපස්සෙන් හරි ගහලා ඌ මෙතෙන් ඇවිල්ලා හිටන් ඉන්නවා කියන්නේ මෙයා දන්නේ නැහනේ මුට කෝල් එකක් දීලා කියනනේ බොසා මම වෙයාවුස් එකේ පිටිපස්සේ ඉන්නේ බොසා ඇවිල්ලා ගාලා ඵලයන් ඒව බබා හුකුන් දෙන්න එපා නේද ඈ වැඩේ වාට්ටුනේ මෙතන තමා මට සස් එකම පොයින්ට් එක මෙතනම තියෙනවා තනිකරම මේ ගහන්නේ ඒ ESP එකක් මොකද ඒකට කියන්නේ ESP ද ඔව් හරිද ටුටු මම ටුටුගේ account එකද බා මෙහෙම අවදාන්නේ ගන්න එපා මේ මුගේ ගිල්ඩ් එක මොකද්ද අන් දන්න ඔය එකෙක් වද්ද ගන්නවත් එපා බ්‍රෝ ඔයා ලයිව් එක බලන් ඇතිනේ හැක් ගැහුවට කමක් නැහැ මෝඩියෝ ඔය හැක් එකක් මෝඩියෝ ගත්තාම ඕන් ඔහොම තමයි මූ අමු මෝඩයෙක් ඉතින් මම දන්නේ බ්‍රෝ මාත් එක්ක තරහක් ඇති කරගන්න එපා මම පාඩුවේ ලයිව් එකක් කරන් ඉද්දි ඔබ තමයි මගේ ලයිව් එකට ආවේ මම ඔබට එන්න කියලා වැන්දේ නැහැ මම ඔබට එන්න කියලා ආරාධනා කරේ නැහැ අර උට තිබ්බ රෙස්පෙක්ට් එකට තමයි මං chance එක දුන්නේ
හරිද ටුටු ඔයත් ඉතින් අය එන්න එපා අපේ ලයිව් පැත්ත බලාතක ඔයත් වැඩක් නැහැ ඉතින් මහා ගොනෙක් ඔයත් හරිද කන්න දුන්නට මොලේ දෙන්න බෑ මචං ඉතින් ඔම් බලහන් දැන් මේ අකා දන්නේ නෑනේ බං අරු ඉන්නවා කියලා අරු බුලට් ෆයර් එකක්වත් දුන්නා නම් කමන්නේ ඕ මේ අනේ ජම්ප් එක දාලා වරෙන් පුතා මම ඉන්නවා උඹ ඔතනද හුච්චා මං ක්ලොක් ටවර් මැච් එකට හිටියේ නෑ මං ගියානේ මේක රියල් ප්ලේයින් කියනවා නම් මේක ඔප්පු කරලා වෙන්න කොඹලා මෙහෙම වෙන්නේ කොහොමද බ්‍රෝ මෙහෙම වෙන්න බෑනේ දැන් මෙයා කොහොමද දන්නේ අර වතන හිටන් ඉන්නවා කියලා මොකද දෙවණිය කාට ෂොට් එක උතර නෙමෙයි වදින්නේ උතර නෙමෙයි දැන් CS රෑන්ක් එකක් වගේ සීන් එකක් ඕන මෙයා පිටිපස්සට යන්නේ හැරුණ ෂොට් එක ගැහුවා ටාං උන අනිත් එක උඩින්ද මන්ද පයින්නේ හරි නේද ටුටු ඉල්ලම් කනවා ඔන්න පැන්න උඩින් බත් අය ලයිව් එකට ගිහිල්ලා ඉතින් අපේ අම්මෝ ඉන්නේ පාරිද ඔබ වැරදි මිනිස්සයා ගාවට ආවේ අපි යන් ඊළඟ මැච් එක ඩෑම් එකට දැන් මෙයා දන්නේ නෑනේ සාමාන්‍යයෙන් බොයිස් කස්ටම් එකකට එනමි එන්නේ මෙන්න මේ දකුණු අත පැත්තෙන් හරිද ටුටු මල් සින්දුවක් කියන්න ඕනේ account giveaway එකක් තියෙනවා අඩෝ මෙහෙම කොල්ලෝ මචං ඉන්න අර account එක giveaway එක දෙනවා කියපු එක වරෙන් නැත්තම් උඹත් ඉතින් ගොබ්බෙත් තමා පඩ දාලා ගියානේ මෙතන ඇවිල්ලා පරිත්‍යාග කීලීපා ඔන්න බලන්න බොයිස් දැන් ඔන්න හරි මෙතනින් මු දැක්ක කියමුකෝ මෙතනින් මු ජම්ප් එක දාන ගමන් දැක්කද අපි බලමු මේක පොඩ්ඩක් ඔන්න ඔතනින් එකෙක් ගියාද කියලා බලහන් අතනින් ඇතුලෙන් යනවාද කියලා බලහන් බොයිස් එකෙක් ඇතුලේ ඒ උඹ මචං ගම් වතුර නෑ එහෙම ගියා පේන්නේ නෑ දේවරුඩෙන්ද ගහන්නේ දේවරුඩෙන්ද ගහන්නේ ටුටු ඔයත් ඉතින් මේ වගේ උන් ආශ්‍රය කරනවා නේද ඔයා ගැනත් කියන්න කතා නැහැ අපිට හොඳේ ඔයාටත් කම්ප්ලේන් ගොඩක් තියෙනවනේ කට්ටියගේ මට ඉතින් අද වෙනකම් ප්‍රූෆ් එකක් හම්බෙලා නැහැ මේකට හොඳම ප්‍රූෆ් එක ඉතින් මූ තමයි මේ ටුටු ID එක දියා ඔබ දැන් ඇවිල්ලා මෙතන බණ කියන්න එපා අපිට දීපන් ID එක මගේ ලිස්ට් එකේ නැද්ද ඔබගේ ගෑණිකේ කෙනුත් ඇවිල්ලා ඉන්නවනේ වෙලාවකට මම දන්නේ නැහැ ඔබ මොකෙන්ද ඉන්නේ කියලා ටුටුගේ ID එකක් දීපන් දැන් ඉතින් බැනුම් අහපන් ඉල්ලන් ටින්කිරි ගා ගන්නට අපිට කරන්න දෙයක් නැහැ බ්‍රෝ මම මේ ටොක්සික් කරනව නෙමෙයි කොල්ලොන්ග මොකද්ද නම දිද්දක අයනවද හලෝ දැන් එනවනේ හරි හරි සක්කිලි වොයිස් එක තමයි අඩේ එහෙම අපාර කරන්න අහන්නකො සීන් එක විස්තරයක් තියෙනවාට කියන්න ඔව් දැන් මුඹේ දැන් බඩ කියනවා ඔයා දන්නවනේ ඉතින් බෙනාලගේ පැනල් අල්ලන්නත් මම ඔයාලට සප් එක දුන්නනේ කියන්නේ ඇවිල්ලා පැනල් දැක්කොත් එහෙම දෙනවා හරිද සප් එක දැන් මේ කොල්ලා සෙට් කරනවනේ කස්ටමර් එකක් ගාලා හරිද හරි පොඩ්ඩක් ඉන්නකෝ ඔයාට කවද්ද මූ සෙට් උනේ දැන් හරියටම දවස් 4ක් 5ක් කියමුකෝ 5ක් වගේ අහන්නකො සෙට් වෙච්ච දැන් අහන්නකො මාස්ටර් දැන් අපි කොල්ලෙක්ට පැනල් කියන්නේ එක්ක ඌව මැච් එකක් ගස්සලා ඌගේ මැච් එකේ ප්ලේයින් දකින්න ඕන මූ පැනල්ද රියල් ප්ලේයින්ද කියලා දකින්න හරිද මට ඒක ඌවනව තිබ්බ වගේ ලයිව් එකට ගෙන්නලා ගස්සන්නම් හරිද මොකද දන්නද මේ නැත්නම් දැන් කොල්ලෝ ඉතින් මං මේ පැනල් කොල්ලොන්ව ගෙන්නලා ගස්ස කියලා අවුල මේ මට වහිනවා ඔයා දන්නවනේ මම පැනල් බාර දැන් බෙනාලා වුණත් ඒ දවස් බෙනාලා යාළුවෝ වෙලත් මං ඒ දවස්වල අල්ලන්න සප් එක දුන්නානේ මේ ඇහෙනවද අහන්නකෝ දැන් ඉතින් මට උගනා තිබ්බ ලයිව් එකේ ගස්සන්න ඕම හරි හරිද මට ඒ ෂොට් මට දැන් කස්ටම් වල වැඩිච්ච ෂොට් පට්ට සස් හරිද උඹට කියන්නේ සාස් නෙමෙයි ඒවා බම් එහෙම ගහන්න බෑනේ බං ඒක තමයි මට ඕනේ වාගේ ලයිව් එකේ ගෙන්නලා ප්ලේස් වලට ඉස්සරහා පෙන්නන්න මට ඉතින් ඊට වඩා දෙයක් ඕනේ නැහැ මට අනිවාර්යයෙන් මේ කොල්ලෝ දාන්නනේ චරිතේ එතකොට මේ කරයි වෙනවුලක් තිබ්බේ නැහැ ඉතින් මට මෙහෙම මම කොල්ලොත් එක්ක ඔවට අරගන්නේ නැහැ හරිද මට වැඩක් නැහැ නේ ඌවා මොකද මචං මම පාඩුවේ ලයිව් කරන් ඉන්නේ කානේ දැන් උඹ වෙවිලා කමෙන්ට් එක දාන්නේ ටුටු මල්ලි පට්ට ප්ලේයින්
ප්‍රූෆ් පෙන්ලා හරි ඒක මට ඕනේ කොහමරි ගෙන්නලා පොරේ ප්ලේයින් පෙන්නන්න ලයිව්. එතකොට කොල්ලෝ දන්නවනේ. එතකොට මේ මෙයා දැනගන්නනේ මෙයාලගේ මෙහෙමයි මේ තත්ත්වය තේරෙනවනේ. එතකොට කොල්ලොන්ට ඒක මට එච්චර වුණාද මට එතනින් වෙන දියක් නෑ. හරි එහෙම ඔයා ඔය නොදැන හෝ දැන හෝ කරපු වැඩෙන් ඔයා නිකන් අර මොකද්ද කියන්නේ නිකන් අහක යන නයි රෙද්දස් දාගෙන දැන් කනෝ තේරුම් ගන්නකොල්ලෝ තේරුම් ගන්නේ මං අර බැනර් කොල්ලෝ ගෙනල්ලා ෆෝම් කරේ නෑ. මට උණුනේ අර පොඩ්ඩක් හිටපන්. හරි මට මචං මෙහෙම මට උඹත් එක්ක රියස් යන්න නෑ. ඉතින් උඹගේ නම්බුව කාගත්තා නම් ඒක උඹගේ මම දන්නේ නෑ. හරි අහන්නකො නැත්නම් උගේ නම හරි බලන්න මම ෆොන්ට් එක ගාලා නම අර account එක අරන් දෙන්නම්. නෑ බං මම මේ අනිත්‍ය උගේ නම Castro 777 කියලා තව ජපන් නම්බුවක් තියෙනවා. ප්‍රොෆයිල් එකටම ගිහිල්ලා බැලුවා යා. නෑ බැලුවේ නෑ බං. බැලුවා බැලුවා. මේ තියෙන ID එක Castro 777 on top. උඹගේ ගිල්ඩ් එකේනේ බං ඉන්නේ. නැද්ද? මොන ගිල්ඩද? බ්ලැක් වෝකර් ලයින් යන්නේ උඹගේ තිබ්බ ගිල්ඩ් එක. මම දන්නේ මම මේ යාළුවෙක්ගේ account එකෙන් log වුණේ. පොඩ්ඩක් ඉන්නකෝ උඹගේ ID එක ගහන්න 45යි. හරිනේ රෙද්ද රෙවිගෙන යනවා දැන් කට්ටියට. හොඳට අහගනින්න. මම නම් දන්නේ මට මේ මිනිස්සුන්ට කෙලවන්න ඕනේ නැහැ. මේ පොయ్య දාපේ උන්ට තමයි 888යි 10යි 51. මේ ඉන්න account එක දෙනවා කියපු මහලකෝ අයියා. මොකක්ද ඉන්න ගිල්ඩ් එක? උඹගේ උගෙම තමයි ගිල්ඩ් එක. බ්ලැක් ලිස්ට් ම තමයි ඉතින්. රයිඩන් මල්ලි. යාද මේ මුන් එදි විශ්වාස කරන්නත් බෑ. අරුට පුක දුන්නේ නැති ටික විතරයි මූ ඇවිල්ලා මචං ස්පෙක්ට් එකේ. උගේ මොන හරි ලෙව කනවද දන්නෙත් නෑ. මේ ඒ අර ගහපු කොල්ලගේ උඹත් මෙන්ෂන් කරලා ආපු කොල්ලගේ අම්මෝ ඌ ගැහුවේ නැත්තම් බලා ගන්නකෝ. මේ ගාපන් ඉච්චුගේ ගහපන් කියලා දැන් පොయ్య දාලා එකපාරට මූ අතුරුදා. කේස් කියන්නේ හොඳටම කේස් ගේම් එක මේ යන විදියට ඌනම් දඩ පැනල් එකක් මාසයක් ඉන්නකෝ ඔයාලට ආයි ලයිව් එකට කොල්ලෙක් ගන්නත් බැරි වෙන මාසයක් ඉන්න අපිට නෝටිස් එකක් ඇවිල්ලා දිනවා. තා මාසෙකින් දැන් මේ ජනවාරිනේ ජනවාරි මාසේ පැනල් ඔක්කොම නැති වෙනවා. හරිද? يعني ගොඩක් පැනල් නැති වෙනවා. ආයි ජනවාරි පැනපු ගමන් ඔයා බලන්න මොබයිල් ඇන්ඩ්‍රොයිඩ් එකේ ඉඳලා අලුත් පැනල් එනවා නේ. කොහෙන්ද නෝටිස් එක ඇවිල්ලා තියෙන්නේ? අපිට එනවා නෝටිස් ඉතින් රට පැනල් හදන කට්ටිය අපි කන්ටැක්ට් තියනවනේ.